2018 රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංකය 43. උත්ප්‍රේරකයක් ඇදීමෙන් සමතුලිතතාවයේ ඇති ප්‍රතික්‍රියාවක් ඉදිරියට එනම් සමතුලිත ලක්ෂ්‍ය දකුණට විස්ථාපනය කිරීමට පෙළඹවීම කළ හැක කියලා කියනවා. ඒකට මේ කෙලින්ම තියරි කාරණාවක්. උත්ප්‍රේරකයක් දැම්ම කියලා සමතුලිතතාවයක සමතුලිත ලක්ෂ්‍ය වෙනස් කරන්නේ නැහැ. සමතුලිත ලක්ෂ්‍ය එතකොට කිසිම දිශාවකට නැඹුරු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. සමතුලිතතා නියත වෙනස් කරන්නේත් නැහැ. හරිද? ඒතර සමතුලිත ලක්ෂ්‍ය වෙනස් කරන්නේ නැහැ. ඒතර කිසිම දිශාවක නැඹුරු වීමක් නැහැ. ඒ වගේම සමතුලිතතා නියත KP KC right ඔය වගේ සමතුලිතතා නියත තියෙනවා. සමතුලිතතා නියත වෙනස් කරන්නේත් නැහැ උත්ප්‍රේරකයක් මගින්. ඒතර පළවෙනි වගන්තිය වැරදි. එහා පැත්තේ කියන උත්ප්‍රේරකය මගින් ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා පමණක් අඩු සක්‍රීය ශක්තියක් ඇති මාර්ගයක් සපයයි. ඒකත් වැරදි. ඉදිරි ප්‍රතික්‍රියාව විතරක් නෙමෙයි පසු ප්‍රතික්‍රියාවටත් එතකොට සක්‍රීය ශක්තිය අඩු මාර්ගයක් ලැබෙනවා. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ පසු ප්‍රතික්‍රියාවේ දෙකේම ශීඝ්‍රතාව වැඩි කිරීම උත්ප්‍රේරකයක් මගින් සිද්ධ කරනවා. එක ප්‍රතික්‍රියාවක විතරක් ශීඝ්‍රතාව වැඩි කිරීමක් නෙවෙයි වෙන්නේ. එතකොට දෙවෙනි වගන්තියත් වැරදි. දෙපැත්තෙම ශීඝ්‍රතාව එතකොට වැඩි කරනවා. right? ඒතර උත්තරේ අංක 5 කියලා එන්නේ. කෙලින්ම තියරි කරුණක් තමයි අහලා තියෙන්නේ. හරි මම හිතුවා ඔයගොල්ලෝ පැහැදිලි වෙන්නේ නැති කියලා. ලස්මාර්ට් අකඩමි subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරන්න කියලා ආරාධනා කරනවා. bell icon එක click කරලා notification උත් on කරලා තියාගන්න. videos හොඳයි කියලා හිතෙනවා නම් comment කරන්න, share කරන්න, යාළුවොත් එක්කත් videos බෙදා ගන්න. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.